good morning යාළුවනේ. ඉතින් මගේ යාළුවන්ට කොහොමද? ඉතින් මං හිතනවා මගේ යාළුවෝ හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් මමත් හොඳින්. අද මං ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ නිල් කටරොළු මල් වලින් කිරිබතක් හදන විදිය. එහෙනම් ඉතින් මං ආදරෙන් ඉල්ලනවා ඔයා මගේ channel එකට එකතු වෙන අලුත් යාළුවෙක් නම් මට like එකක් දාන්න subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු මේ කොහොමද හදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ අපිට මේක හදාගන්න ඕන වෙන්නේ මේ ටික තමයි නිල් කටරොළු මල් ටිකක්, උකු පොල් කිරි ටිකක්, කැකුළු හාල් ටිකක්. එහෙනම් අපි යමු මේක හදාගන්න. දැන් මං කැකුළු හාල් ටික සෝද ගන්න තමයි යන්නේ යාළුවනේ. ඉතින් යාළුවනේ දැන් මං මේ මල් ටික මේ වීදුරුවට දාගන්නවා. ඊට පස්සේ මේකේ අර යුෂ හදාගන්න ඕන නිසා දැන් මම මල් ටික මේ විදිහට කෝප්පෙට දාගන්නවා. දැන් මම මේ උණු වතුර ටිකක් දාන්න යන්නේ මේ විදිහට. දැන් මේක විනාඩි පැය කාලක් විතර මේ විදිහට තියාගන්නවා යාළුවනේ. එතකොට දෙට නිල් පාටට හැදෙනවා. මේ පේනවනේ යාළුවනේ හැදීගෙන එන විදිය. හරි එහෙනම් අපි යමු. ඉතින් යාළුවනේ දැන් මං නිල් කටරොළු යුෂ ටික දාගන්නවා මේ විදිහට. මේ හාල් ටික තැම්ම ගන්න. දැන් මං ටික පත්තු කරනවා මේ විදිහට. එහෙනම් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ දැන් මං පියනේ වහ ගන්නවා. අද ඇතුළේ ලිපේ තමයි හදාගන්නේ. ඒකයි මේ කළුවර වගේ පේන්නේ. එහෙනම් ඉතින් යාළුවනේ දැන් හිඳිලා තියෙන්නේ මම පොල් කිරි ටික එකතු කරගන්න යන්නේ. මම පොල් කිරි වලට ලුණු දාගෙන කලවම් කරගත්තා. දැන් මම පොල් කිරි මේ විදිහට දාගන්නවා. දැන් හොඳට කිරි ටික දාන්නන් පස්සේ මේ විදිහට හොඳින් කලවම් කරගන්න ඕන. දැන් මද ගින්නේ අපි මේක උයාගමු. ඉතින් යාළුවනේ දැන් මං අරගන්න හදන්නේ බලන්න. දැන් හරි යාළුවනේ දැන් මම මේක බා ගන්න තමයි යන්නේ. ඉතින් යාළුවනේ මම මේ කිහිල් කොලයක් ගත්තා. යාළුවනේ මම මේ විදිහට මේ කිහිල් කොලේ දැන් දා ගන්නවා. දැන් වඩා ගන්න තමයි හදන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මං හදාගත්තු රසම රස නිල් කටරොළු කිරිබත් එක. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් මට like එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. බුදු සරණයි ජේසුස්වීටයි.